හරි. අපි 27 වෙනි ගානට 27 වෙනි ගාන කියන්නේ පෘථිවියේ ස්කන්ධය සහ අරය 100%කින් අඩු කළහොත් පෘථිවිය මතු පිටදී ගුරුත්ව ත්වරණය තමයි යන්නේ. හරි. දැන් මේකේ G කියන එක්කෙනා ගුරුත්වජ ත්වරණය කියන එක්කෙනා අපිට ගන්න පුළුවන් GM බෙදීම R වර්ගය. නේ? GM බෙදීම R වර්ගය. එතකොට මේකේ මං ගන්න නව එක්කෙනා G dash G මෙයාගේ ස්කන්ධය 100%කින් අඩු කරනවා. ඒ කියන්නේ 0.999 m. අරය එයත් 100%කින් අඩු කරනවා. 9.9 R වර්ගය. හරි. මට මේක මෙහෙම හදන්න පුළුවන් නේ. G m බෙදීම R වර්ගය වතාවක් 1.999. හරි. එතකොට GM බෙදීම R වර්ග කියලා කියන්නේ G. හරි. බෙදීම 0.99. මේක සුළු කරාම එන 1.01 G. ඒ කියන්නේ මේ මෙයාට වැඩිය 100ට එකකින් වැඩි වෙලා තියෙනවා. හරි. එකකින් වැඩි වෙලා තියෙනවා. උත්තරේ දෙවෙනි උත්තරේ. හරි. එතකොට මේ ගානේ මේ කියන්නේ ජලය කිලෝ එකක් තියෙනවා සෙල්සියස් අංශක 40 දී මේ ඒකට දානවා අයිස් 500ක් අහන්නේ අයිස් 500 ඉන්න උෂ්ණත්වය මොකද්ද කියලා. හරි. එතකොට මේගොල්ලෝ අපිට පොඩි හින්ට් එකක් දීලා තියෙනවා ඩේට් එකක් විදිහට. ඒක තමයි දිය කරන්න කියන්නේ අයිස් 500 දිය වෙනවා කියලා. හරි. එතකොට අපිට ඒකෙන් ගන්න පුළුවන් මේ දෙන්නගේ සමුද්‍ර උෂ්ණත්වය සෙල්සියස් 0 කියලා. හරි. මොකද ගානේ පැහැදිලි මේගොල්ලෝ කියනවා සම්පූර්ණයෙන්ම දිය කළ හැකි උපරිම අයිස් ස්කන්ධය කියලා. හරි. කාට හරි කියන්න පුළුවන් මේ ඇයි කොහොමද අපි බිඳුව කියන්නේ? දැන් අයිස් දැම්මට පස්සේ අයිස් දාන්නේ මෙන්න මෙයාටනේ. අයිස් දාන්නේ සෙල්සියස් අංශක 40ට. ඇයි සමතුලිත කෙනා සෙල්සියස් 2 නවතින්න බැරි? ඇයි සෙල්සියස් 3 නවතින්න බැරි? එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන් ඕනම ළමයෙක්ට. මං කියනවා නෑ. 2 නවතින්න බෑ. 3 නවතින්නත් බෑ. නවතින්න පුළුවන් අවම උෂ්ණත්වය සෙල්සියස් 0 කියලා. ඇයි ඒ? මේගොල්ලෝ කියන්නේ අයිස් උපරිමයට දානවා. හරි. අයිස් උපරිමයට දානවා. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ සමතුලිත උෂ්ණත්වය සෙල්සියස් 2 කියලා. හරි. මට තව අයිස් මේකට දාලා 0ට බස්සන්න පුළුවන්නේ. හරි. ඒ කියන්නේ මම තව අයිස් දාලා කියන එකනේ. දැන් තව අයිස් දිය කරන්න පුළුවන්. දැන් හිතන්න 0ට ආවා කියලා. 0ට ආවට පස්සේ අයිස් දාන්න පුළුවන්ද? බෑ. අමාරු වෙනවා. ඇයි ඒ? තාපු අමාරුවක් වෙන්නේ නැහැ. හරි. වෙන්න අමාරුයි. හරි. දැන් මේ අයිස් කැලි දැම්මත් ඒ අයිස් ඔක්කොම දිය වෙන්නේ නැහැ. බිඳුවේ තියෙන මොකක් හරි මිශ්‍රණයකට අයිස් දැම්මහම අයිස් දිය වෙන්නේ නැහැ. තාපු අමාරුවක් වෙන්න පුළුවන්. තාපු අමාරුවක් වෙන්න පුළුවන්. එතකොට මේ කියන්න ඕන දේ තමයි මේගොල්ලෝ පැහැදිලිව කියලා තියෙනවා දිය කරන්න ඕනේ උපරිම අයිස් ස්කන්ධය කියලා. හරි. එතකොට ඔය 500 උපරිම අයිස් ස්කන්ධය වෙද්දී මේ මිශ්‍රණයේ සමතුලිත උෂ්ණත්වය වෙන්නේ සෙල්සියස් 0. සෙල්සියස් 0. හරි. රයිට්. අපි එතකොට ඔය උපකල්පන මත ඉඳගෙන අපි යන් ගාන හදන්න. හරි. දැන් 40 ජලය 0ට බහිනවනේ. 0ට වයිද පිට කරන තාපය ලියන්න පුළුවන් අපිට කිලෝග්‍රෑම් එක එයාගේ විශිෂ්ට තාපධාරිතාව 4000යි උෂ්ණත්ව වෙනස 40යි. ඒ 40 රෙන බිඳුවනේ. හරි. ඊට පස්සේ අයිස් ඉන්නවා. දැන් මම ගන්නම් මෙයා ඉන්නේ T ට උෂ්ණත්වය කියලා. මේ T ට කියන්නේ 0ට වඩා අඩු උෂ්ණත්වයක් ඈ. එතකොට ඉස්සලාම මොකද වෙන්නේ? මේ තාපය ඒ අයිස් ටික ගන්නවා. අයිස් උරා ගන්නවා. ඒ කියන්නේ MCD ටනේ ඍණ උෂ්ණත්වයක ඉන්නේ. එතකොට M කියන්නේ 0.5යි. අයිස් වල වීතාදා 2000යි කියලා ඒගොල්ලෝ ඩේටා එකක් විදිහට දීලා තියෙනවා. උෂ්ණත්ව වෙනස T ට. හරි. දැන් ඔන්න බිඳුවට ආවා. බිඳුවේ අයිස් ටික බිඳුවේ ජලය වෙනවා. කියන්නේ ml පදයක් එකතු වෙනවානේ. ml. 0.5යි L කියන්නේ
3යි 10 5යි. හරි. මේක සුළු කරන්න සුළු කරාම උත්තර එනවා t ට සමානයි 10යි කියලා. t සමාන 10යි. හරිද? right. හරි. මේකේ 10 ධන වෙන්නේ නැහැ. ඍණ 10 තමයි වෙන්නේ. ඒ දැන් ඒගොල්ලෝ ප්‍රශ්නයක් ආයි ඉතින් අයියෝ ඍණාවේ නැහැනේ කියලා. නෑ. මම ගත්තේ මෙහෙමනේ. මම මෙතන t ගත්තේ මෙන්න මෙහෙම. බිඳුව ඍණ t කියලා. බිඳුව ඍණ t. ඒ ඍණ උෂ්ණත්වයෙන් තියෙන්නේ. හරි. ඒක ඇත්තටම මෙයාගේ උෂ්ණතාව ඍණ t නේ. මේ උෂ්ණතාව ඍණ t. ඒකයි මෙතන බිඳුව ඍණ t කිව්වහම ධන t වෙලා මෙතන මේ නිකන් t හැදුනේ. හැබැයි මෙයා ඉන්න ඍණ t වල. එතකොට ඍණ t කියන්නේ ඍණ 10යි සෙල්සියස්. හරි. ඔය තමයි කේස් එකට උත්තරය වෙන්නේ. උත්තර අංක 1. හරි. 31 වෙනි ගානේ මේ කේතලයක ජලය කිලෝ 2ක් තියෙනවා කියලා කියනවා මෙහෙම. ජලය කිලෝ 2ක් තියෙනවා කියලා කියනවා. මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් 30 ඉඳලා සෙල්සියස් 80ට රත් කරන්න 1 කිලෝවොට් 1 කිලෝවොට්. මේ වොට් කියන්නේ මොකද්ද? වොට් කියන්නේ තත්පරයට ජූල් කියන එක. එක තත්පරයකට ජූල් 1000ක් දෙන්න ඕන. කිලෝ කියන්නේ 1000ක් කියන එකනේ. හරි. මේ ඊට පස්සේ කියනවා මේ දැන් මෙහෙම අපි තාපය දෙද්දී හරි. දැන් මේක පියනක් තියෙනවනේ. මේ පියනෙන් තාපහානි වෙනවා කියලා කියන 160ක් වොට්. හරි. අපි හැබැයි දෙන්නේ 1000යි වොට්නේ. 1000යි වොට් දුන්නහම 160ක් විදිහට අයින් වෙනවා නම් තාපහානියක් මෙයා රත් වෙන්න ඕන කරන්නේ මෙන්න මෙච්චරයි නේද? 1000න් 160ක් ගියාම එන උත්තරේනේ. කීයද? 840යි. මෙන්න මෙච්චරක තාප ප්‍රමාණකින් තමයි මෙන්න මේ ජලය ටික 30 ඉඳන් 80ට රත් වෙන්නේ. මම හරිනේ. දැන් අහන්නේ කොච්චර කාලයක් යනවද කියන එකනේ. හරි. අපි දන්නවා P සමානයි Q බෙදීම T සමානයි MC θ. අටසිය 40යි P T තමා හොයන්න ඕනේ. M කියන්නේ කිලෝ 2ක් 4200යි. උෂ්ණත්ව වෙනස කීයද? උෂ්ණත්ව වෙනස වෙනවා 30 ඉඳන් 80 50යි. සුළු කරන්න සුළු කරාම උත්තරේයි මෙයාට කැපෙනවා මෙයා කැපෙනවා පහන්න t සමානයි 500ක් කියලායි. හරි. t සමානයි 500ක් කියලායි. ඊළඟට තියෙන්නේ මේ වාෂ්ප සම්බන්ධ කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න කියලා ප්‍රකාශන 3ක් ABC විදියට දීලා තියෙනවා. අහනවා මේ සත්‍ය වෙන්නේ මොකක්ද කියලා. පළවෙනි එක සංතෘප්ත වාෂ්ප බොයිල් නියමය පිළිපදින අතර නියත පරිමාණ වායු නියමය පිළි නොපදී. රයිට්. සංතෘප්ත වාෂ්ප වෙන තමයි අහලා තියෙන්නේ. රයිට්. සංතෘප්ත වාෂ්ප කිසිම අවස්ථාවකදී වායු නියම පිළිපදින්නේ නැහැ. සංතෘප්ත වාෂ්ප වල දාන්න පුළුවන් ඒ මොහොතේ PV සමන nRT විතරයි. කිසිදු වායු නියමයක් චාල්ස් වෙන්න පුළුවන්, බොයිල් නියමය වෙන්න පුළුවන්, නියත පරිමාව වෙන්න පුළුවන්, නියත පීඩන වෙන්න පුළුවන්. කිසිම වායු නියමයක් දාන්න බෑ. දාන්න පුළුවන් එකම එක PV සමානයි nRT විතරයි. මෙහෙම සංතෘප්ත වාෂ්පයක් ඉන්නවා. හරි. මගේ පරිමාව V. හරි. එතකොට මේ පරිමාව සංතෘප්තයි. සංතෘප්ත කිව්වහම මේ ජලය ඉතිරි වෙලා තියෙනවා, යත් එක්ක ස්පර්ශ වෙලා ඉන්නවා. ස්පර්ශ වෙලා සමතුලිතව ඉන්නවා. හරි.
දැන් සන්තුෂ්ත අවස්ථාව තියෙනවා. උෂ්ණත්වය වැඩි කරන්නේ නැතුව මම පරිමාව 2v කරනවා. ඒත් සන්තුෂ්තයි. හරි. ඔන්න වතුර ප්‍රමාණය චුට්ටක් අඩු වුණා. හැබැයි වතුර ටිකක් තියෙනවා මේකේ. මේකෙත් වතුර තියෙනවා. හරි. සන්තුෂ්තයි. පරිමාව 2v. පරිමාව 2v. දැන් මෙහෙම සීන් එකක් වෙනවා. දැන් අවස්ථා දෙකක්නේ. අවස්ථා දෙකක්. දැන් මට බොයිල් වීම මේ අවස්ථා දෙකට දාන්න පුළුවන්ද? දැන් බොයිල් වීමෙන් කියන්නේ මොකද්ද? බොයිල් වීමෙන් කියන්නේ PV ගුණිතය නියතයක් කියන එකනේ. හැබැයි කන්ඩිෂන්ස් දෙකක් තියෙනවා. මොකක්ද? පළවෙනි කන්ඩිෂන් එක තමයි උෂ්ණත්වය නියත වෙන්න ඕනේ. ඔව් උෂ්ණත්වය නියතයි. මම උෂ්ණත්වය වෙනස් කරේ නැහැ. මෙතනක් T මෙතනක් T. සහ වායු ස්කන්ධය නැත්තම් සිම්පල් M වෙනස් වෙන්න බෑ. හැබැයි මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මෙතන පරිමාව 2v වෙද්දි මේ ජල වාෂ්ප ටික වැඩි වෙලා තියෙනවා. කියන්නේ මේ වාත පරිමාවින්න. තව විදිහට කිව්වොත් මේ ජල මට්ටම ස්පර්ශලයින් ජල මට්ටම අඩු වෙලා තියෙනවානේ. මේ අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ පරිමාව වැඩි වෙද්දී මෙන්න මේ ජලයෙන් කොටසක් මෙන්න මේ වාත කලාපයට ගිහිල්ලා තියෙනවා. එතකොට එක කන්ඩිෂන් එකක් වයලේට් වෙනවා. මොකද්ද? මේ M කියන එක්කෙනා නියත නෑ. හරි. ඒ වගේම තමයි අනිත් තැන්වලටත් මේ සන්තෘප්ත වාෂ්ප මේ නිකන් උදාහරණයක් කිව්වේ. හරි ඔයාලා මතක තියාගන්න. සන්තෘප්ත වාෂ්ප වායු නියම පිළිපදින්නේ නැහැ. ඒකෙන් මම කිව්වනේ මේ සන්තෘප්ත වාෂ්ප වලට PV සමන nRT දාන්න පුළුවන් කියලා. ඔව් ඒක පුළුවන්. ඒකට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ PV සමන nRT කියන එක මේ ගොඩනගන්නේ වායු නියම වලින් නේද? එතකොට වායු නියම වල සන්තෘප්ත වාෂ්ප ගාව ගන්න බෑ නම් මේ PV සමන nRT වලට ඔය ගාව ගන්න බෑ නේද වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි පොඩ්ඩක් ඔක ලියා ගමුකෝ. PV සමාන nRT. PV nRT. හරිද? දැන් මම මෙතෙන් දානවා PV සමාන nRT. පීඩනය P V M එක RT. මම මෙතෙන් දානවා. ප්‍රෙෂර් එක වෙනස් වෙන්න උෂ්ණත්වය වෙනස් වෙන්න දෙගුණ වෙනවා. ප්‍රශ්නයක් නැහැ. හරි අපි අවස්ථා දෙකකට වෙන වෙනම දැම්මේ. දැන් බලන්න මේ සමීකරණේ මේ සමීකරණ එකිනෙකට සම්බන්ධයක් නැහැනේ. අවස්ථා දෙකක්. ඒ දෙක එකිනෙක සොයාත්තයි. හැබැයි බොයිල් නීමෙන් කියන්නේ P1 V1 සමානයි P2 V2 අවස්ථා දෙකක් සමාන කරනවා. මේක එහෙම නැහැනේ. මේකේ මේ අවස්ථාවට PV සමාන nRT දානවා. මේ අවස්ථාවට PV සමාන nRT දානවා. දෙකේ සම්බන්ධයක් නැහැ. හැබැයි මේකේ බොයිල් නියමය දැම්මොත් එහෙම දෙක සම්බන්ධ වෙනවා. මේ දෙක සම්බන්ධ කරන්න බෑ. හේතුව මේ ස්කන්ධය නියත වෙන්නේ නැහැ. ස්කන්ධය නියත වෙන කතාව අපි මේකේ වයලේට් කරනවා. අන්න ඒ හින්දා තමයි මේකේ වායු නියම දාන්න බැරි සන්තෘප්ත වාෂ්ප වලට. හැබැයි PV සමාන nRT දාන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. හරි. ඊළඟට තුෂාරංකය ගැන කතාවක් තියෙනවා. හරි. දැන් ඉස්සෙල්ලා මම කියලා ඉන්නම් මොකක්ද මේ තුෂාරංකය කියලා කියන්නේ කියලා. හරි. තුෂාරංකය තුෂාරංකය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. හිතන්නකෝ පරිමාව V වෙන කෙනෙක් ඉන්නවා කියලා. එයාගේ ග්‍රෑම් 20ක් ඉන්න මේ වාත පරිමාව සන්තෘප්තයි. හරි. මෙයාගේ උෂ්ණත්වය අපි යමු සෙල්සියස් 20යි කියලා. ග්‍රෑම් 20ක් ඉන්නවා. එයාගේ උෂ්ණත්වය සෙල්සියස් 20යි. සන්තෘප්ත නෑ අසන්තෘප්තයි. දැන් මට ඕනේ මෙයාව සන්තෘප්ත කරගන්නනේ. දැන් අපි ඉගෙනගෙන තියෙනවා මෙයා සන්තෘප්ත කරගන්න ඕන නම් එකක් මෙයාගේ පරිමාව අඩු කරන්න පුළුවන්. අනිත් එක මෙයාගේ උෂ්ණත්වය අඩු කරන්න පුළුවන්. හරි? දැන් මම පරිමාවට අත තියන්න නැතුව උෂ්ණත්වයෙන් පොඩි ගේමක් ගහන්න බලන්නම්කෝ. උෂ්ණත්වය අඩු කරද්දී මෙයා මේ පරිමාව සන්තෘප්ත කරන්න ජල වාෂ්ප ස්කන්ධය අඩු වෙනවා. ඔහොම අඩු කරන් යද්දී එක්තරා අවස්ථාවක් එනවා
ග්‍රෑම් 20න් මෙයාව සන්තුෂ්ත වන අප උෂ්ණත්වය අඩු කරගෙන යද්දී එක්තරා උෂ්ණත්ව අගයක් එනවා. ඒ උෂ්ණත්වයේදී මෙන්න මේ තියෙන ග්‍රෑම් 20න් මේ පරිමාව සන්තුෂ්ත වෙනවා. හරි. එතකොට මේ තියෙන ජල වාෂ්ප ස්කන්ධයෙන් මේ පරිමාව සන්තුෂ්ත වෙන උෂ්ණත්වයට අපි කියනවා තුෂාර අංකය කියලා. දැන් ඒක තමයි තුෂාර අංකය කියලා කියන්නේ. හරි. තව පොඩි කතන්දරයක් කියන්නම්. තුෂාර අංකය වැඩි කියලා කියන්නේ පරිමාවේ තියෙන ජල වාෂ්ප වැඩි කියන එක. හරි. එකත් ඔළුවේ තියාගෙන ඉන්න. එක තියරියක්. හරි. ඔයගොල්ලෝ තියෙන නෝට් එක පොඩ්ඩක් බලන්න. මේ තීරණයට අනිවාර්යෙන් ඕක ලියලා ඇති. හරි. දැන් බලන්න මේගොල්ලෝ කියන B ප්‍රකාශය කියන තුෂාරාංකය 12ක් වෙන පරිසරයට වඩා තුෂාරාංකය 24ක් වෙන පරිසරය වියලි වේ. හරි. අපි කතන්දරේ බලමු. දැන් තුෂාරාංකය 12යි 24යි. අපි එකම පරිමාවක් ගමුකෝ. පැහැදිලි කරගන්න ඕක. V මෙයාගේ තුෂාරාංකය 12යි මෙයාගේ 24යි. හරි. හිතන්නකෝ 12ක් වන තුෂාරාංකය 12ක් වෙනේ පරිමාවේ ඉන්නවා ජල බිඳු 5ක්. හරිද? එතකොට 24ක් වෙන එකේ ජල ප්‍රමාණය ඊට වඩා වැඩි වෙන්න එපා. ඇයි මේ? දැන් මම චුට්ටට කලින් කිව්වේ. මම කිව්වා තුෂාරාංකය වැඩි කියලා කියන්නේ ජල ප්‍රමාණය වැඩි කියන එක. තුෂාරාංකය අඩුයි කියලා කියන්නේ ජල ප්‍රමාණය අඩුයි කියන එක. හරි? දැන් එතකොට මෙයාගේ ජලාශ 5ක් තියෙනවා නම් ඊට වඩා තුෂාරාංකය වැඩි 24ක් වෙන කෙනාගේ ජල වාෂ්ප 5ට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. මම මේ 5ක් ගන්න ඔයගොල්ලන්ගේ උදාහරණය ඔලුවට යන්න. හරි? 10ක් වගේ තියෙනවා. අපි එහෙම ගමුකෝ. 10ක් කොයිද වැඩි? මට කියන්න 5ට වඩා වැඩි කියන එක. දැන් පරිමාවත් එකමයි. හරි? දැන් බලන්න මෙයාට වඩා මෙයා වියලීද නැහැ. මෙයාට වඩා මෙයාගේ වියලි බව අඩුයි. ඇයි එකම පරිමාවේ ජලාශ වැඩි මෙයාගේ. එතකොට වියලි බව වැඩි මෙන්න මෙයා. සෙල්සියස් 12 තමයි වියලි බව වැඩි. 24 කියන්නේ තව තෙතමනකට වැඩි. තෙතමන ගතිය වැඩි. ඇයි යා ජලාශ ප්‍රමාණය වැඩි. හරි ඒ හින්දා B වගන්තිය සත්‍ය වෙන්නේ නැහැ. හරි. දැන් මෙහෙමයි. මම නම් කියන්නේ ඔයගොල්ලන්ට ෂුවර් නම් ඒත් වැරදි Bත් වැරදි නම් උත්තරේ වෙන්න ඕන එක්ක සියල්ලම අසත්‍යයි හෝ C පමණක් හරි කියන එකනේ. දැන් බලන්න මේ ආනන්ද පේපරේ සියල්ලම අසත්‍යයි කියන එකක් නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් වෙන්න ඕන C පමණක් සත්‍යයි කියන එක. උත්තරේ 1. හරි. නැක්කනේ අපි එහෙම මේ C ප්‍රකාශය කියවන්නම ඕනේ නැහැ. හරි. C ප්‍රකාශය කියවන්න ඕනේ නැහැ. අපි දැන් කොහොමද C කියවමු? C වල කියන්නේ පාතේ නිරපේක්ෂාර්ථව අඩු දිනකදී තුෂාරාංකය අඩු වගයක් ගනි. ඔව්නේ. ඉතින් දැන් අර කලින් උදාහරණ ගන්නකො මම ආයි බෝඩ් එකේ නම් අදින්නේ නැහැ. ඔයගොල්ලන්ට මතක ඇතිනේ. මතන ඔයගොල්ලෝ මේ ඩිස්කෂන් එක යද්දි ඒකේ සමහර දේවල් ලියා ගන්න වෙතිනේ. ඒකට බලන්න මම කලින් ඇඳපු එකේදී සෙල්සියස් 12යි ජල බිඳු 5ක් වගේ ඇඳේ. හරි. තුෂාරාංකය 12ක් වෙද්දි තුෂාරාංකය 24 වෙද්දි ඊට වඩා වැඩි. ඒ කියන්නේ තුෂාරාංකය අඩු වෙද්දි ජලාශ ප්‍රමාණය අඩුයි. අඩුයි කියලා කියන්නේ නිරපේක්ෂාර්ථාව අඩුයි කියන එක. හරි එතකොට නිරපේක්ෂාර්ථාව අඩු දිනකදී තුෂාරාංකය අඩුව ගන්න උත්තරේ 1 C පමණක් සත්‍යයි.